කැම්පස් කියලා කියන්නේ බදකාකාරය. ඔයාලට මතකද මේ වීඩියෝ එක? කැම්පස් එන්න කලින් කැම්පස් ගැන හිතාගෙන ඉන්න අන්තර්ජාතික සාම්ප්‍රදායික උත්තරීතර ලෝක බොරු 3. මගේ මේ channel එකේ මේ වගේ content නෙවෙයි සාමාන්‍යයෙන් වැටෙන්නේ. ඒ වුණාට මේ වගේ content එකක් දාන්න හිතුවේ මම අර වීඩියෝ එකට මෙන්න මේ වගේ comment ටිකක් ආපු නිසා. ඒ වීඩියෝ එක කැම්පස් යන සෙට් එක ආතල් එකක් විදියට ගත්තා. බට් කැම්පස් යන්න ඉන්න පොඩි අය නංගිලා මල්ලිලා ටික පොඩ්ඩක් ඒකේ නර්වස් වුණාදෝ මන්ද කියලා හිතුණා. ඒ දැක්ක කමෙන්ට් එකත් එක්ක මගේ මේ channel එකේ වැටෙන්නේ කොමඩි ෆනි content. ඒක just content. ඒක කොයි වෙලාවකවත් serious ගන්න යන්න එපා. කැම්පස් යන්න ඉන්න චූට් නංගිලා මල්ලිලා කියන්නේ. මොකක් හරි doubt එකක් ඇති වුණා නම් මේ content එකෙන් I'm sorry. මහන්සියලා වැඩ කරන්න. කැම්පස් කියන්නේ වෙනම ලෝකයක්. වෙනම තැනක්. මාර ලස්සනයි. දුක්ඛ සතුට ජයග්‍රහණ පරාජය විඳලා දරා ගැනීම. අර ලස්සනට විඳින්න පුළුවන් තැනක්. මං ඉන්නේ රජයේ කැම්පස් එකක. ගොඩක් කට්ටිය අහලා තිබු ප්‍රයිවට් කැම්පස් එකක කියලා නෑ. මත් ඉන්නේ ගවර්න්මන්ට්. මං දන්නේ ප්‍රයිවට් කැම්පස් වල කොහොමද තත්ත්වය කියලා. ඒත් එහෙම වෙන්නේ නැති. කැම්පස් වල ඇකඩමික් ඇරෙනකොට අනිත් හැම කතාවම වගේ මාර ෆනි, මාර විනෝදයි, මාර ලස්සනයි. මාර මෙමරිස් ටිකක් එකතු වෙනවා. එහෙම බොරු කියලා හිතනවා නම් ඔයාලා YouTube එකේ ගහලා බලන්න යුනිවර්සිටි බ්ලොග් කියලා. ඕන තරම් එනවා. වීඩියෝස් බලලා ඔයාලට පොඩි මොටිවේෂන් එකක් එනවා මාත් කැම්පස් යන්න ඕනේ කියලා. මේ වීඩියෝ එකක් බලන්න. ඉතින් අපේ කැම්පස් එකේ වෙන්නේ වැඩ කොහොමද කියලා ඕනනම් මම ලින්ක් එකක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා. එකෙන් ගිහිල්ලා බලන්න අපේ කැම්පස් එකේ මොන වගේ ආතල්ද වෙන්නේ කියලා. කැම්පස් යන්න ඔයාලට හීනයක් තියෙනවා නම් ඒ හීන කවදාවත් ඇතර ගන්න එපා. ප්ලෑන් එකකට වැඩ කරන්න. ප්ලෑන් එක නැතුව කිසිම වෙලාවක වැඩ කරන්න එපා. මොකද ඒ ලෙවල් කියන්නේ පට්ට තරංකාරී විභාගයක්. ප්ලෑන් එකකට වැඩ කරලා විනෝදෙන් වැඩ කරන්න. විනෝදෙන් සහ ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. පාඩම් කරන කම්මැලි වගේ නම් නිකන් ඩිමෝටිවේට් වෙලා වගේ නම් ඉන්නේ. හරි විනෝදෙන් පාඩම් කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මම පාඩම් කරෙත් එහෙම. ඉතින් ඒ වගේ ක්‍රම ඕන තරම් තියෙනවා. හරි ෆන් එකේ විනෝදෙන් මාර ඉෆෙක්ටිව් මෙතඩ් තියෙනවා යූස් කරන්න වැඩ කරනකොට. එහෙම දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට I need කියලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ. මම කන්ටෙන්ට් එකක් ප්ලෑන් කරලා ඒ ටිප්ස් ටික ලස්සනට ඔයාලට දෙන්න. මේ channel එකේ නෙමෙයි. මගේ Mr. Smith Diary කියලා වෙනම channel එකක් තියෙනවා. ඒකට දෙන්න. මට මාර ගිල්ටි. අර වීඩියෝ එක බලලා කවුරු හරි පොඩ්ඩක් හරි කැම්පස් ගැන පොඩි හරි ඩවුට් එකක් වුණා නම් ඒකයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ මම. හරි ඉතින් මගේ මේ channel එකේ ඔයා වීඩියෝ එකක් බලන්නේ පළවෙනිම තවන්න නම් මේ වගේ content නෙමෙයි මගේ මේ channel එකේ වැටෙන්නේ. ඉතින් එහෙම හිතාගෙන මේ channel එක follow කරන්න එපා. What? මේක වැටෙන්නේ funny comedy videos. I'm sorry කියලා කියනවා චූටි නංගියේ මල්ලි ඔයාලගෙන් මොකක් හරි ඩවුට් එකක් වුණා නම් අර වීඩියෝ එක බලලා. ඉතින් එහෙම දෙයක් නැහැ. කැම්පස් කියන්නේ හරි ලස්සන සුන්දර තැනක්. එන්න කැම්පස් එන්න. හැමෝටම විශ් කරනවා. ජය වේවා. Se sienta,